රිමෝට් එකෙන් අතාරගෙන මේ වගේ ස්ටේබල් තියන්න පුළුවන් ඩ්‍රෝන් එකක් ගැන කතා කරමු. එන්න මාත් එක්ක. Hi guys, welcome to oneclick.lk. ඔයගොල්ලෝ බලනවා ඉතින් අද මොකද මම මේ අපේ සුදුසු ටී-ෂර්ට් එක නැතුව වෙන විදිහකට ඇවිල්ලා තියෙන්නේ කියලා මම ඇත්තටම හිතියේ වෙන වැඩකට යන ගමන් අපේ shop එකෙන් කෝල් එකක් දීලා කිව්වා අලුත්ම ඩ්‍රෝන් ස්ටොක් එකක් ඇවිල්ලා දෙනවා කියලා. එන්න මේ K19 Max ඩ්‍රෝන් එක. ඉතින් මගේ වැඩේ පැත්තක දාලා මම ආවා මේ ඩ්‍රෝන් එක ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ ඩ්‍රෝන් එක සුපිරිම ඩ්‍රෝන් එකක්. මොකද GPS ඩ්‍රෝන් සොයපු කට්ටියට ඒ කියන්නේ ඔයගොල්ලෝ DJ වගේ වට යන්න ඔයගොල්ලෝ ලොකු බජට් එකක් යන්න බැරි නම් බජට් ෆ්‍රෙන්ඩ්ලි GPS ෆන්ක්ෂන් එක එහෙම තියෙන ඩ්‍රෝන් එකක් කිව්වනම් ඔයගොල්ලන්ට දැන් මේක තමයි හොඳම ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ නම තමයි K19 Max කියන ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ ෆන්ක්ෂන්ස් සෙට් එකක්ම තියෙනවා. විශේෂයෙන්ම කියනොත් මම මෙතන මේ හොට් වීල් එකක් තියාගෙන ඉන්න ෆන්ක්ෂන් එකක් මම කියන්නේ ඒක තමයි මේක එයාර් ඩ්‍රොප් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම අයිටම් එක සාමාන්‍ය ග්‍රෑබ් 20ක් 25ක් වගේ බරක් උස්සන් ගිහලා ඕන තැනකින් ඔයගොල්ලන්ට අතාරින්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ GPS තියෙනවා. ඊළඟට තියෙනවා මේකේ කැමරා එක ඔයගොල්ලන්ට හැන්ඩල් කරන්න පුළුවන්. මේ රිමෝට් එකේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. මේකත් එක මෙමරි කාඩ් එකක් ඔයගොල්ලන්ට ඩිෆෝල්ට් හම්බලා තමයි මෙමරි එක අප් කරගන්න පුළුවන්. ඊළඟට මේකේ 360 ඔබ්ස්ටකල් අවොයිඩන්ස් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ෆීචර්ස් එක තියෙනවා. අපි බලමු මේකේ ෆීචර්ස් ඊළඟට. හරි මම දැන් ඩ්‍රෝන් එකට මෙතන කලින් තිබ්බ හොට් වීල් එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම රිමෝට් එකේ ඉන්ඩෝ මෝඩ් එක ඔන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපි දැන් ඩ්‍රෝන් එක අන්ලොක් කරගමු. අන්ලොක් කරාම මෙහෙම එනවා ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන් තියෙන්නේ. මේ විදිහට මේකේ බර ඔයගොල්ලන්ට උස්සා යන්න පුළුවන්. බලා ගන්න පුළුවන් හොඳ ස්ටේබල් මේක. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකෙන් බටන් එක දීලා මේක එයාර් ඩ්‍රොප් එකට මම ඔය කැමරා එක ළඟට ගෙනල්ලා මම එයාර් ඩ්‍රොප් කරන්නම්. බලා ගන්න පුළුවන් මේ වේට් එකේ හෙල්ලේදී උනා ඩ්‍රෝන් එක ස්ටේබල් තියෙනවා. ඊළඟට මෙතන තියෙන මේ එයාර් ඩ්‍රොප් බටන් එක ප්‍රෙස් කරගුවා. මේ විදිහට ඩ්‍රොප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ඩ්‍රෝන් එකේ තව ෆන්ක්ෂන්ස් තියෙනවා. මම මෙන්න මේ ළඟට ගෙනල්ලා පෙන්නන්න. ඔන්න බලන්න ඩ්‍රෝන් එක මේ ගානේ තියෙද්දි මේ පහළට තල්ලු කරත් ආයි එක තිබ්බ දැන්ට වෙනවා. සයිඩ් කරත් තිබ්බ දැන්ට වෙනවා. මේ පැත්තට කරත් එහෙමයි. මේ විදිහට ඒක ඩ්‍රෝන් එක තිබ්බ දැන්ට වෙනවා. ඒ වගේ තමයි මාරම හැන්ඩලින් මම දැන් මේ රිමෝට් එකෙන් අතරක් පෙන්නන්න. මේකේ රිමෝට් එකෙන් අතයින් කරලා සුපිරියර්ව හැන්ඩල් වෙනවා මේ ඩ්‍රෝන් එක. ඒ වගේ තමයි මේකේ කැම් ක්වොලිටි එක ගොඩක් හොඳයි. මේකේ තියෙන ඉස්සර ඉන්ඩිකෝල හක් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ඕන මේ කැමරා ක්වොලිටි එක. ඒ වගේම සුපර්බ් එකට තියෙන මම ඩ්‍රෝන් එක රොටේට් කරලා වෙන්නන්න. ඉතින් මම වෙලාව බේරන්න මම රිමෝට් එකෙන් අතයින් කරලා තියෙන්නේ. කලින් පෙන්නුවා වගේම මේ වගේම එක තැන ඔයගොල්ලන්ට හුව කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක. ඒ වගේ තමයි මේක ඉන්ඩෝ යවනවා නම් ඔයාලට ඉන්ඩෝ මෝඩ් කියලා වෙන මෝඩ් එකක් කියලා මේක ඔන් කරගන්න. මේක අවුට්ඩෝ යවනවා නම් GPS මෝඩ් කියලා ඔන් කරගන්න තියෙනවා. GPS මෝඩ් එක දැම්මම පස්සේ ඔයගොල්ලන්ට මේ වෙලාවට පෙන්වන්න විදියක් නැහැ. GPS මෝඩ් දැම්මම පස්සේ ඔයගොල්ලන්ට ඇප් එකෙන් මේක ඉන්න ලොකේෂන් එක පෙන්නනවා. ඒ වගේ තමයි මේකේ 1 key return දෙන්න. කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය මීටර් 100කට 30ක් ගිහලා තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ 1 key return මෙන්න මේ රිමෝට් එකේ තියෙන ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ෆෝන් එකේ ඉන්න ඇප් එකේ ඉන්න ෆන්ක්ෂන් එකේ ඕගොල්ලෝ ඉන්න දැනට මීටර් 20ක් උඩට මේ ඩ්‍රෝන් එක ආයි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සුපර් ෆන්ක්ෂන්ස් තියෙන මේ ඩ්‍රෝන් එක මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක රුපියල් 49000ක් විතරයි. මේකේ GPS තියෙනවා. මේකත් එක බැටරි දෙකක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. මේකේ පට්ට ස්ටේබල් ඩ්‍රෝන් එක. මේ ප්‍රයිස් එකේ රුපියල් 49000ක් විතරයි. දැන් අපි මේක ගානට මෙතන ලෑන්ඩ් කරලා බලමු. මේ විදිහට මේක සුපිරියර්ම ඔයගොල්ලන්ට ලෑන්ඩ් කරගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක. මෙන්න බලා ගන්න කැමරා ක්වොලිටි එක. දැන් අපි ඉන්නේ ඉන්ඩෝ එකක. මේක ඔක්කොම කලර්ස් තියෙන්නේ ඩාර්ක් කලර්ස් වලින්. ඒ වගේ තමයි මේ වෙලාව රෑ 7:00මාරයි. ඒ වෙලාවෙත් හොඳ ක්වොලිටි එකකට මේක ස්ක්‍රීන් එකෙන් පේනවා. ඒ වගේ තමයි මේක මෙමරි කාඩ් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අවුට්ඩෝ යවනවා නම් එළිය දින ලාක ඊටට තවත් ගොඩක් කැම් ක්වොලිටි එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මම මේ වෙලාවේ රිමෝට් එකෙන් අතයින් කරලා දෙන හැබැයි මේ වගේ ලෙවල් එකකට ගන්න මම ඕගොල්ලන්ට යෝජනා කරනවා ඕගොල්ලෝ මේකේ තියෙන කැටලොග් එක කියලා හරියට මේක එක්ස්පීරියන්ස් කරලා ට්‍රයි කරන්න කියලා නැත්නම් මේක ඔයගොල්ලෝ කොහෙද ගිහලා වැදිලා මේ ඩැමේජ් වුණොත් ලොකු අපරාධයක් වෙනවා මේකේ බ්‍රෂ්ලස් මොටර්ස් එන්නේ ඒක නිසා පොඩි ඉම්පැක්ට් එකක් නැත්නම් කිසිම ඩැමේජ් එකක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මේකේ කැමරාස් ඕගොල්ලන්ට මෙතන මේ විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අහල් තියෙද්දිම ඒ වගේම තමයි මෙතන යටත් කැමරා එකක් තියෙනවා. ඒකත් ඕගොල්ලෝ මෙතනින් ෆ්ලිප් කරලාම ස්විච් කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. මේ ඩ්‍රෝන් එක බයි කරන්න ඔයගොල්ලෝ කරන් තියෙන පොඩි දෙයයි එන්න මොකද අපේ මේන් බ්‍රාන්ච් එකට ඇවිල්ලා මේක ටෙස්ට් කරලා බයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හෝම් එක දුර වැඩි නම් කොළඹ එක්සෙල් වලට ගියාම සෙකන්ඩ් බ්‍රාන්ච් එකේ තියෙන කොළඹ එතනට ගිහලා ඔයගොල්ලෝ මේක බයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ එන්න බැරි නම් යන්න අපේ වෙබ්සයිට් එක www.oneclick.lk වෙබ්සයිට් එකට. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේක ගෙදරටම ගෙන්න ගන්න ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ඔන්ලයින් ඕඩර් කරලා shop එකට ඇවිල්ලා ගත්තොත් ඔයගොල්ලෝ කෑෂ් ලින්ක් කරන්න පුළුවන්, කාඩ් වලින් පේ කරන්න පුළුවන්. ඒක ඔක්කොම ඉන් පේ හරහා ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් සුපිරි ඩ්‍රෝන් එකකට RC එක වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතන හැමෝටම ගිහින් එන්න.